පොඩි වැස්සක් වැටුණත් ඩෙන්ගු රෝගය හිස ඔසවනවා. ඒකට හේතුව කලින් නිද්‍රාගත වෙලා තිබ්බ ඩෙන්ගු මදුරුවන්ගේ බිත්තර ආයි ඇක්ටිවේට් වෙලා එන්න පුළුවන් කියනවා වැස්සත් එක්ක. තමන්ට ඩෙන්ගු කියලා සැක කරනවා නම් ප්‍රධාන වශයෙන්ම ඔයා කරන්න ඕන දේ තමයි රෙස්ට් කරන එක. ඒත් එක්ක තද උණට බොන NSAID වර්ග බ්‍රූෆන්, වොල්ටාරන්, ඩයික්ලොෆෙනක් වගේ අපි එක නම් වලින් කියනවා මේ වගේ බෙහෙත් වර්ග පාවිච්චි කරන්න එපා. ඔයාට ඩෙන්ගු රෝගය කියලා සැක කරනවා නම් තද උණ තියෙනවා නම් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වෙන්න. විශේෂයෙන් දරුවන්ට ඩෙන්ගු රෝගය හැදෙන්න chance එක තියෙනවා. මොකද බබාලා ගොඩක් වෙලාවට මේ මදුරුවක් කන වෙලාවෙ ඉන්නේ ඉස්කෝලේ නර්සරි වල නිසා. මදුරුවන් පළවාහරණ ආලේපනයක් පාවිච්චි කරන්න පැඟිරි තෙල් වර්ග සහ මොස්කිටෝ රිපෙලන්ස් වර්ග DEET කියලා කෙමිකල් එකක් තියෙනවා. මේක රෙකමන්ඩ් කරලා තියෙනවා සාමාන්‍යයෙන් අවුරුද්දකට වැඩි දරුවන්ට පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ දේවල් පාවිච්චි කරලා දරුවෝ ආරක්ෂා කරගන්න. මොකද මදුරු දෂ්ටනය වැළැක්වීමෙන් ඩෙන්ගු පැතිරීම වළක්වා ගන්න පුළුවන්. මීට අමතරව ආයිත් වටයක් වත්තට බහැලා වටේ ඩෙන්ගු මදුරුවන් බෝ වෙන තැන් තියෙනවා නම් තමන්ගේ ඉස්සරහ පාරට බහැලා ඩෙන්ගු මදුරුවන් බෝ වෙන්න පුළුවන් තැන් තියෙනවා නම් මේ ටික විනාශ කළා දාන්න.